සුබ දවසක් ඔයාලට. ඉතින් අදත් මම ආවේ ඔයාලත් එක්ක මේ සල්ලි එකතු කරගන්න ක්‍රම සහ විදි ගැන පොඩියට කතා කරන්න. මම මේකෙදි කතා කරන්නේ මම ගෙදරින් ඉඳලා කරන පොඩි බිස්නස් ගැන තමයි. ඉතින් ඒව ඔයාලත් එක්කත් බෙදා ගන්න කියලා මට හිතුණා. ඉතින් ඊට කලින් මම ඔයාලට කියනවා මගේ channel එක බලනවා නම් මාව subscribe කරලා නරඹන්න. ඒ වගේම වීඩියෝ එක skip නොකර බලන්න කියලාත් මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මම මේ මාසේ පළවෙනි දිනදලා මේ සල්ලි එකතු කරන්න ගත්තා. රුපියල් 20 ගාන තමයි එකතු කරන්නේ. ඒ කියන්නේ 20 ගුණාකාර එහෙම නෙමෙයි. මොකද මේ දවස්වල වැඩි හරියක්ම හැමෝගෙම පර්ස් වල 20 කොළ 50 කොළ තියෙනවා. ඒ කියන්නේ මේ කාලේ මම හිතන්නේ 20 50 වැඩිපුර අච්චු ගහන කාලයක්. ඉතින් 20 කොළ වලින් අපිට හැම වෙලෙම ඉතුරු වුණත් 20 කොළ වලින් හම්බ වෙනවා. ඉතින් මම මේ විදියට මට මේකේ කොටු 250ක් කපා ගන්න පුළුවන් වුණා. මම එහෙම ගාණක් හදාගෙන එහෙම නෙමෙයි 250ක් රවුම් ගාණක් හින්දා මම කොටු ගහගත්තා. ඊට පස්සේ මම හිතුවා මේකේ එක පැත්තකට කපාගෙන 20 දදා යනවා කියලා. මොකද පෙට්ටියෙන් ගණන් කරනවට වඩා නිතරම ඉතින් මෙහෙම බැලුවහම අපි සාමාන්‍ය ප්‍රමාණයක් එකතු කරලා කියලා අපිට දැනෙනවනේ. ඒ නිසා තමයි මම මේ කොලයක් මේ සම්බන්ධ කරගත්තේ. ඉතින් මම මේ 20 ඒව එකතු කරපු ටික තමයි මේ පළවෙනිද ඉඳලා ඉතින් තාම දවස් කීපයක් ගියේ. උනට ලොකු ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම මම මේ chart එක ගහගත්තේ අර මම කිව්වා වගේ එකතු වෙලා තියෙන මුදල නිකන් ගෙනලා පොඩ්ඩක් බලා ගන්න. ඉතින් එතකොට මං හිතුවා අනිත් පැත්තට මේකේ කතරි විදියට කැපුවොතින් ආයි තව 250ක් මේ chart එකේම කපා ගන්න පුළුවන් කියලා. ඒ විදිහට අපිට සල්ලි එකතු කරගන්න පුළුවන්. ඒ එකතු කරගන්න අපිට සල්ලි එපැයි. ඉතින් මම බිස්නස් එකක් විදියට ගෙදර ඉන්දියාප්ප තම්බනවා. ඉතින් මේ ඉන්දියාප්ප හදලා මම දෙනවා. ඉතින් හොදි හරි සම්බෝල හරි දෙකෙන් එකයි හැබැයි මම දෙන්නේ. මොකද මේ දවස්වල පොල් ගණන් ඉතින් අපි ඉන්නේ ටිකක් නාගරික නිසා අපිට පොඩ්ඩක් පොල් වල මිලා දෙක නිසා මට හොදි සම්බෝලයි දෙකම දෙන්න බෑ. ඉතින් ඒ නිසා මම මේ විදියට ඉන්දියාප්ප තම්බලා ගානක් හොයා ගන්නවා. ඉතින් මං ඉන්දියාප්ප 10ක් රුපියල් 80ක් වගේ ගානකට තමයි දෙන්නේ හොදි හරි සම්බෝල හරි එක්ක. ඉන්දියාප්ප හදනකොට ගොඩක් වෙලා ඉන්දියාප්ප තියාගන්න මං පොඩි ටිප් එකකුත් ඒකම කියලා දෙනවා. මට පිටි යන්න වෙලාවෙ ගන්න බැරි වුණා. ඔයාලට පේනවා ඇති මගේ ඉන්දියාප්ප ගොඩක් සොෆ්ට් එකට තියෙන ඒ වගේම ලොකුවටත් තියෙනවා. ඉතින් මට පාඩුවක් නෑ ඒ ගානට කරා කියලා මේ විදියට සොෆ්ට් එකට වගේම ගොඩක් වෙලා ඉන්දියාප්ප තියාගන්න. ඒ කියන්නේ නරක් නොවි ඉන්දියාප්ප තියාගන්න හොඳ ටිප් එකක් තමයි ඉන්දියාප්ප අනනකොට පොල් තෙල් ටිකක් දාන්න. ඒ කියන්නේ පොල් තෙල් පොඩි මූඩියක් ඉන්දියාප්ප වලට දාලා අනනකොට ඉන්දියාප්ප එක සුවඳයි ගලව ගන්නත් ලේසි. ඒ වගේම තමයි නරක් නොවි තියාගන්න පුළුවන්. ඒක අපේ අම්මගේ ටිප් එකක්. ඊට පස්සේ මේ තමයි ක්‍රීම් කැකර් ටබ් පුඩින් එකක් මම මේ හදලා තියෙන්නේ. ක්‍රීම් කැකර් බිස්කට් වලින් ටබ් එකක සයිස් එකට පුඩින් හදාන්න පුළුවන්. ඉතින් මේක කරලා කඩවල වලට දානවා නම් රෙජිස්ටර් වෙලා ඒ නීති අනුකූල වැඩ ටික කරලා තමයි දාගන්න වෙන්නේ. හැබැයි එහෙම නැතුව ඉතින් ඔයාව විශ්වාස කරන ඔයා ගැන දන්න අයට මේක ඔයාගෙන් රෙජිස්ටර් නොකර වුණත් ගන්න පුළුවන්. ඒක වෙන්නේ විශ්වාසයේ මත. ඔයත් ඉතින් ඒක පිරිසිදුව පිළිවෙලට ඒ ගන්න කෙනාට පිළිවෙලට දෙන්න ඕනේ. එතකොට නෙවට ඕඩර්ස් හම්බෙන්නේ. ඉතින් ඒක නිසා මේ විදියට මම මේ හදන විදිය මේ මම කතා කරනවත් එක්කම වීඩියෝ එකේ යනවා. ඒකයි ස්කිප් නොකර බලන්න කිව්වේ. එතකොට ඔයාලට හදා ගන්න විදිය මේකේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් මේ වගේ එකක් කඩේකට දානවා නම් අර මං කිව්වා වගේ ඔයාලට සිද්ධ වෙනවා ඒ අවශ්‍ය නීතිමය කටයුතු ටික කරන්න. ඉතින් එහෙම කරගෙන මේක කරන්න පුළුවන් හොඳ බිස්නස් එකක්. ඇත්තටම කියනවා නම් මම නම් දෙන්නේ ළඟපාත අයට මාව දන්න අය තමයි ගන්න. ඉතින් මම තාම රෙජිස්ටර් කරලා නැහැ මේ බිස්නස් එක. මොකද නිතරම වෙන්නේ නැහැනේ. ඉල්ලුවොත් තමයි මං හදන්නේ. ඒ නිසා නමුත් ඔයාලට නිතරම කරගන්න පුළුවන් කමක් වගේ තියෙනවා නම් ඔයාලට පුළුවන් බිස්නස් එක රෙජිස්ටර් කරලා කරගන්න. ඉතින් ඇත්තටම මේ ටබ් පුඩින් එකක් මම හිතන්නේ දැන් වටලාපන් එකකුත් 120ට එහා යනවා. ඉතින් මේකත් ඔයාලට 120 130 එක එක පැතිවල එක එක ගණන් ඒ විදිහට ඉතින් කොළඹ පැත්තකට වගේ නම් ගොඩාක්ම ළඟ කියන්නේ ගොඩාක්ම මේ නිවසට ළඟ කොළඹ කිට්ටු වගේ කෙනෙක් නම් ඔයාලට මේක ලොකු ගානකට මම හිතන අලෙවි කරන්න පුළුවන්. ඉතින් බොහොම සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි ඕනේ
ඉතින් මේකත් හොඳ බිස්නස් එකක්. හරිම රසයි ඇත්තටම කියනවා නම්. අර කැරමල් පුඩින් එකක් වට්ලාපන් එකක් වගේම තමයි. ටිකක් මේක පොඩ්ඩක් ඝනකමයි. කැරමල් එක ගොඩාක් අර සොෆ්ට්නේ. ඒ වගේත් නෙමෙයි. මේක චුට්ටක් ඝනකමයි. මොකද ක්‍රීම් කැකර දාන හින්දා පුඩින් එකක් නිසා ඉතින් ඝනකමයි. ඉතින් ඔයාලට මේ විදියට මේක හදලා මේකනොත් ආදායමක් ගන්න පුළුවන්. ඉතින් මේකටත් ලොකු වියදමක් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොඩි වියදමක් තමයි යන්නේ. අනිත් එක තමයි මගේ වීඩියෝ බලන අයට කියන්නේ මම දාන දේ බලන්න අර වටේ පිටේ මගේ නිවස බාගෙටද හදලා තියෙන්නේ. එතකොට ඒ දේවල් බලන්න එපා. මොකද මං අංග සම්පූර්ණම ගයක් හදාගෙන වීඩියෝස් කරන කෙනෙක් නෙමෙයි. මට තියෙන පහසුකම් යටතේ තමයි මම වීඩියෝස් කරන්නේ. ඉතින් ඒක නිසා අන්තික මං හදන ඒවා අර මේවට ග්ලව්ස් මුකුත් පාවිච්චි කරලා නැහැ. නමුත් ඔයාලා පිටට දෙනවා නම් හරි ඒ වගේ කරනවා නම් ඒ අවශ්‍ය දේවල් ඒ විදිහටම කරන්න. මොකද මගේ ඉතින් දැන් මේ මං ඔයාලට පෙන්වන වෙලාවේ හදාන්නේ මටයි දුවටයි පුතාටයි කන්න. ඉතින් ඔයාලා පිටට කරනවා නම් අනිවාර්යෙන්ම ඒ සෞඛ්‍ය ආරක්ෂිතව හොඳට කරන්න පුරුදු වෙන්න. ඉතින් මගේ ගෙදර අයටනේ මං හදන්නේ. ඕනාම දරුවෙක්ට අතින්නේ බත් කට කවන්නේ නේ. ඒ නිසා මං ඒක එහෙම ග්ලව්ස් මොනවත් දාලා නැහැ. ඒවා ගැන මොනවත් හිතන්න එපා. ඔයාලට මේ අදහසක් දෙන්නේ ඔයාලට ගෙදර ඉඳන් කීයක් හරි හොයාගන්න පුළුවන් අදහසක් දෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඒක හදන්නේ. ඊට පස්සේ ස්ටීම් කරන්න ඕනේ. අනිත් වැදගත් කාරණාව මේ වගේ යෝගට් කප් වල. ඒ කියන්නේ පොඩි ටබ් වල කරනවා නම් මේ ටබ් එකේ යටි පැත්තේ ගහලා තියෙනවා 5 ලකුණ ත්‍රිකෝණයක් ඇතුලේ 5 ලකුණ ගහලා තියෙනවා. ඉතින් ඒ ටබ් වල විතරයි අපිට ස්ටීම් කරන්න පුළුවන්. ඒක විතරයි හොඳ ස්ටීම් කරනවා නම්. ඉතින් ඔයාලා ව්‍යාපාරයකට වගේ කරන මට ඒක පෙන්වන්න බැරුණා. කප් එක අනිත් පැත්ත හරවලා ස්ටීම් කරන්න ඒ විදිහට මේ ස්ටීම් කරනවා නම් මේ යෝගට් කප් වල ඔයාලා අනිවාර්යයෙන්ම මේ 5 ලකුණ ගහපු යෝගට් කප් ගන්න. ඒවා තමයි අලෙවි කරන්න පුළුවන් සහ ස්ටීම් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ යෝගට් කප් එක එකපාරටම වහගන්න බෑ. අනිත් ඒවා වගේ පියනෙන් වහන්න බෑ. ඒක නිසා මේ වගේ අපේ මෝඩිය උඩට මේ වගේ මේ කිචන් ටවල් එකක් ඔතලා මේ විදියට මේව කරන්න. ඔයාලට පේනවා ඇති මේක හොඳට උඩට පිම්බිලා ඇවිලා තියෙනවා. පුඩින් තුනම. ඉතින් ඒ වගේම තමයි මේක හරිම රසවත්. අපිට තව පැණි රස මේකේ හොඳටම ඇති. නමුත් අපිට ඒක තව ටිකක් ලස්සන කරගන්න, අලංකාර කරගන්න. එතකොට තව කෙනෙක්ට ඒක බලනකොට ඉස්ලාම S2 අපි රස විඳින්නේ. කටින් කන්න කලින්. ඉතින් ඒක නිසා ඔයාලට මේක උඩින් පැණි දාන්න පුළුවන්. අපි මේක අලෙවි කිරීම සඳහා කියන්නේ මමත් එහෙම කරනවා. දැන් මේක අනිත් පැත්ත හැරෙව්වහම තමයි මේකේ ලස්සන පෙනුම තියෙන්නේ. අර කැරමල් පුඩින් එකේ වගේ. හැබැයි මේක බිස්කට් පුඩින් එකක්. හැබැයි මේ ටබ් පුඩින් එකේ අර උඩින් ගන්න කෙනෙක්ට දැන් අපි අරගෙන පියන අරිනකොට ලස්සනට පේන්න හින්දා උඩිනුත් අපිට පැණි ටිකක් දාන්න පුළුවන්. දාලා මේක ලස්සනට ඒ විකුණනකොට අපි ලස්සනට ඒක විකුණ ගන්න පිළිවෙලට විකුණ ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒකත් බලා ගන්න. ඒකම මම මේක මේ කරන්නේ මේ ගෙදර තිබුණු එහෙකින් මේ මෝඩිය ගැන ඔයාලා හිතන්න එපා. මේක මේ පුඩින් එක වහනකොට හොඳට මේක මුලින්ම නිවෙන්න තියන්න. හොඳට නිවුනහම රස්නේ ගතිය ගියාට පස්සේ අපිට මේම පියණි වහලා ඉතින් මෙලඳ පොලට දාන්න පුළුවන්. ඔයාලගේ උඩ ලේබල් එකක් ගහලා ඒ විදියට මේක ඔයාලට වෙළඳ පොලට දාන්න පුළුවන්. ඉතින් පැණි මදි අයට ඔය අපේ පුතාට චුට්ටක් තව පැණි ඕනේ කිව්වා මං හින්දා ඒක උඩින් දානවා. ඊට අමතරව අර වගේ මං කිව්වා වගේ පුඩින් එකේ උඩනුත් අපිට පැණි දාලා නිවුනට පස්සේ පැණි දාලා මූඩින් වහලා මොකද නිවෙන්න කලින් මූඩිය වහන්න යන්න එපා. හොඳට රස්නේ මේ යන්න ඕනේ. ඊට පස්සේ නිවුනට පස්සේ තමයි අපි මේ විදිහට මේව කරන මේ පැණි ටික දාලා තියෙන්නේ මේකේ. දැන් පේනවනේ ඔයාලට ඒකේ ලස්සන පැණි දාපුවාම මේ ගොඩාක් ලස්සනයි. ඕන කෙනෙක්ට කන්න ආසයි දෙනවා. හරිම ගොඩාක් සොෆ්ට් නැහැ. ඒ වුණාට හරිම රසවත් පුඩින් එකක් මේක. හදලා බලන්න. මේ ක්‍රීම් කැකර් එකෙන් හදන්නේ. ඉතින් ගොඩාක් උමනා වුන්නේ නැහැ. මම ක්‍රීම් කැකර් 3ක් වගේ තමයි පාවිච්චි කරේ අපි 3 දෙනාටම. ඉතින් 10ක් හදනවා නම් ක්‍රීම් කැකර් 10ක් දාන්න පුළුවන්. එතකොට බිත්තර 3ක් වගේ තමයි යන්නේ 10කට. ඉතින් බොහොම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මේක හදලා ලාභ ගොඩාක් ගන්න පුළුවන් පුඩින් එකක්. ඉතින් මේකිනුත් ඔයාලට අපි හිතමුකෝ ඔයාලට රුපියල් 75ක් වියදමයි ඔක්කොම 100ක් ගියා කියලා 130කට වික්කොතින් අර රුපියල් 30 අර මම කියපු
20 කැටයට දාන්න පුළුවන්. ඉතින් මේ සල්ලි එකතු කරගන්න ඇත්තටම අපිට බෑනේ මේ ගුණාකාර ක්‍රමයට සල්ලි එකතු කරන්න අපි වගේ පවුල් වලට ඒක ගුණාකාර වෙනකොට අවසාන කොටුවට ලොකු ගාණක් දාන්න වෙනවා. 20 කොලෙන් පටන් ගත්තත් අපිට මේ විදියට 20 කොලේ හැමදාම 20 දාගෙන සල්ලි එකතු කරගන්න පුළුවන් මේ වගේ පොඩි බිස්නස් කරලා. ඉතින් අතට හම්බෙන සල්ලි වලින් මේ ඉන්දියාව බිස්නස් එක නම් ඇත්තටම කියනවා නම් එහෙම ලේබල් මුකුත් ඕනේ නැහැනේ. ඔයාලට කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මගේ අදහස වටිනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. සබස්ක්‍රයිබ් කරලා මට පොඩි සපෝට් එකක් දෙන්න කියලාත් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වෙනකොට මාව සබස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් දාලා මාව දිරිමත් කරන ඔයාලා ඔක්කොටමත් ගොඩාක් ස්තුතියි කියලාත් මම මේ වීඩියෝ එකෙන් කියනවා. ඉතින් ඔයාලා මට දෙන සහයෝගයට මම ඔයාලට ගොඩාක් ස්තුතියි කියලා තමයි ඉතින් මට අන්තිමට කියන්න වෙන්නේ නම් ගිහින් එහෙනම් ඔයාලට සුබ දවසක්.